විදේශ රැකියාව වංචාවලට අහු වෙන්න එපා. රුපියල් ලක්ෂ 10ක් 15ක් සමහර විට ලක්ෂ 20ක් ගෙවල් ලුකස් කරලා රත්තරන් බඩු විකුණලා ණයට සල්ලි අරගෙන ඒජන්සියකට දෙනවා. අන්තිමට බලද්දී ජොබ් එකකුත් නැහැ, සල්ලිත් නැහැ, ඒජන්සිය තිබ්බ තැනකුත් නැහැ. අද ලංකාවේ හැමදාම නිවුස් වලට අහන්න ලැබෙන ඛේදවාචකයක් තමයි මේක. රට යන හීනපස්ස යන අහිංසක මිනිස්සුන්ව රවට්ටලා සල්ලි ගරා ගන්න ජාවාරම්කාරයෝ අද වැහි වැහැලා. ඔයා හිතනවා ඇති මම නම් ඔය වගේ දෙයකට අහු වෙන්නේ නැහැ කියලා. හැබැයි මේ හොරු ඉන්නේ කෝට් සූට් ඇඳගෙන සුපිරි ඔෆිස් වල. එයාලගේ කතාවලට රැවටෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. ඔබේ විශ්වාසවන්තම වෘත්තීය මඟ පෙන්වන්නා විදිහට අද profession.lk වීඩියෝ එකෙන් අපි හෙළි කරන්නේ මේ හොර ඒජන්සි අඳුරගන්නේ කොහොමද සහ ඔයාගේ සල්ලි පූජා කරන්න කලින් අනිවාර්යෙන්ම ඔයා පරීක්ෂා කරලා බලන්න ඕනි දේවල් 3ක් ගැනයි. මේ වීඩියෝ එක ඔයාගේ සල්ලි විතරක් නෙවෙයි ඔයාගේ මුළු අනාගතයම බේරගන්න උදව් වෙයි. මේ දවස්වල තියෙන ලොකුම සහ භයානකම වංචාව තමයි විසිට් වීසා උගුල. ඒජන්සියෙන් ඔයාට කියනවා මෙහෙන් යද්දි විසිට් වීසා එකෙන් යමු. එහෙට ගියාම කම්පැනි එකෙන් ජොබ් වීසා එක ගහලා දෙනවා කියලා. මේක පට්ටපල් බොරුවක්. ගොඩක් වෙලාවට එහෙම වෙන්නේ නැහැ. ඩුබායි, මැලේසියාව, ඕමානය වගේ රටවල් වලට මේ විදිහට ගිහින් මාස 3න් වීසා ඉවර වුණාම ජොබ් එකක් හොයාගන්න බැරුව පාරට වැටුණු ලාංකිකයෝ දහස් ගාණක් අද ඒ රටවල් වල අසරණ වෙලා ඉන්නවා. නීත්‍යානුකූලව රට යවන කිසිම ඒජන්සියක් ඔයාව විසිට් වීසා වලට රට යවන්නේ නැහැ. එයාලා යවන්නේ කෙලින්ම එම්ප්ලොයිමන්ට් වීසා එකක්. ඒ කියන්නේ රැකියා වීසා එකක් එක්කමයි. ඒ නිසා කවුරු හරි විසිට් යවන්න හැදුවොත් එතනින් මේ ගනුදෙනුව ඉවර කරන්න. දෙවෙනි කාරණාව තමයි කොච්චර ලොකු ඔෆිස් එකක් තිබ්බත් කොච්චර ලස්සනට කතා කරත් කිසිම ඒජන්සියකට රුපියලක්වත් දෙන්න එපා මේ දේ චෙක් කරන්නේ නැතුව. ලංකාවෙන් නීත්‍යානුකූලව සේවකයෙක්ව රට යවන්න පුළුවන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වෙලා තියෙන ඒජන්සි වලට විතරයි. ඒජන්සියකට ගිය ගමන් එයාලගේ ලයිසන් නම්බර් එක එහෙමත් නැත්නම් බලපත්‍රාංකය අහන්න. ඊට පස්සේ ඔයාගේ ෆෝන් එකෙන් slbfe.lk වෙබ් එකට ගිහින් ඒ නම්බර් එක ගහලා බලන්න ඒක වැලිඩ්ද ඒ කියන්නේ වළංගුද කියලා. සමහර ඒජන්සි වල ලයිසන් තියෙනවා. හැබැයි ඒවා බ්ලැක් ලිස්ට් කරලා එහෙමත් නැත්නම් කල් ඉක්ුත් වෙලා. ඒ වගේම ඒජන්සියකට ඔයාව යවන්න හදන රටට සහ ඒ ජොබ් එකට අදාළව ජොබ් බෝඩ් එකක් ඒ කියන්නේ රැකියා ඇනවුමක් SLBFE එකෙන් අනුමත කරලා තියෙනවද කියලත් අනිවාර්යෙන්ම බලන්න ඕනේ. ඔයාට කිසිම ඉන්ටර්විව් එකක් නැතුව ඔයාගේ හැකියාවන් මොනවද කියලාවත් චෙක් කරන්නේ නැතුව ලක්ෂ 5ක් දෙන්න ලබන සතියේ කැනඩා යන්න ජොබ් එක ෂුවර් කියලා කවුරු හරි කියනවා නම් ඒක අනිවාර්යෙන්ම බොරුවක්. ලෝකෙ දියුණු රටවල සමාගම් සේවකයෝ ගන්නෙ නිකන් නෙවෙයි. එයාලා CV එක අනිවාර්යෙන්ම බලනවා. ඔන්ලයින් හරි ඉන්ටර්විව් එකක් කරනවා. ඔයාගේ සුදුසුකම් බලනවා. නිකම්ම සල්ලි දුන්නු පළියට ජොබ් දෙන රටවල් ලෝකේ නැහැ. ඒ නිසා කිසිම සුදුසුකමක් ඕනේ නැහැ කියන කතාවලට රැවටෙන්න එපා. රට යනවා කියලා කියන්නේ ජීවිතේ ගන්න ලොකු තීරණයක්. ඒ තීරණේදී හදිස්සි වෙන්න එපා. ලේසි පාරවල් හොයන්නත් එපා. හරි පාරෙන් යන්න ටිකක් කල් යනවා තමයි. හැබැයි ඒක ආරක්ෂිතයි. සල්ලි දෙන්න කලින් 10 පාරක් ඒ ගැන හොයලා බලන්න. රට යන්න තියෙන නිවැරදිම සහ නීත්‍යානුකූල මාර්ග ගැන අලුත්ම ගැසට් ගැන සහ වෘත්තීය මඟ පෙන්වීම ගැන ඇත්තම තොරතුරු දැනගන්න අපේ profession.lk වෙබ් අඩවියට පිවිසෙන්න. අපි හැමතිස්සෙම ඉන්නේ ඔයාලට හරි පාර පෙන්වන්න. මේ වීඩියෝ එක රට යන්න හීන දකින ඒ වෙනුවෙන් සල්ලි හොයන වගේ යාළුවන්ටත් අනිවාර්යෙන්ම ෂෙයා කරන්න. සමහර විට මේ වීඩියෝ එකෙන් ඔයා යාළුවාගේ අනාගතයම බේර ගන්නවා වෙන්න පුළුවන්. ගැටලුවක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. තවත් මේ වගේ විශ්වාසවන්ත තොරතුරු දැනගන්න profession.lk අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ජය වේවා.